මම මේ පනත ගැන නෙවෙයි කතා කරන්නේ. අද රටට අවශ්‍ය කරන මූලික දෙයක් ගැන. දැන් මේ රටේ ජනාධිපති මැතිවරණය තව මාස කිහිපයකින් පවත්වනවා. දැන් මේ ජනාධිපති මැතිවරණය පවත්වනකොට මේ රටේ මිනිස්සු ඉල්ලන්නේ කිසිම හොරකම් නොකරපු මිනිස්සුන්ව පත් කරන්න කියලා. ඒගොල්ලන් කියන්නේ මිනිස්සු කියන දේවල්. අරගලය ආවෙත් ඒකයි. ඉතින් ඒක නිසා දැන් අපි අපේ පක්ෂේ එපා කියද්දි රනිල් වික්‍රමසිංහ මහත්තයාට මම ඡන්දෙ දුන්නා. මොකද ඒ වෙලාවේ මම හිතුවා මේ ඉල්ලපු අනිත් අයට වැඩිය රනිල් වික්‍රමසිංහ මහත්තයා සුදුසුයි කියලා. ඇත්තටම එතුමා ඒ කාර්ය පෝලිං නැතුව කරගෙන යනවා. අපි ඒ ගැන ස්තුතිවන්ත වෙනවා. නමුත් ආර්ථිකය ගැන මම දන්නේ නැහැ. මට ලොරියක් දුන්නොත් මේ ලොරිය ගලවලා හයි කරන්න පුළුවන්. රබර් ගහක් දුන්නොත් රබර් ගහ කපන්න පුළුවන්. ඒ ආර්ථිකය ගැන දන්නේ අපේ හර්ෂා සිල්වා මැතිතුමා දන්නවා. ඉතින් එතුමාට මම කියන්නේ ඔබතුමා කරුණා කළා ප්‍රවේශමෙන් කටයුතු කරන්න. මොකද ඔබතුමා ආර්ථිකය හරියට කරයි කියලා තමුන් වැරදි මිනිස්සුන් ළඟ තියාගත්තොත් අනිවාර්යයෙන්ම ඡන්ද දෙන්නේ නැහැ. ඡන්ද දෙන්නේ නැහැ. ඉතින් ඒ නිසා ඇයි මම එහෙම කියන්නේ? මම එහෙම කියන්නේ දැන් මේ ළඟදී රැස්වීමක් තිබ්බ කළුතර. ජූලි 7 වෙනිදා. ජූලි 7 කියන්නේ අනේ වීර මන්ත්‍රීතුමා බොහොම භයානක දවසක්. ජූලි 7යි. ඒකෙදි රනිල් වික්‍රමසිංහ මහත්තයා කතා කරා. ඒක රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ සභාවේදී කිව්වා එතුමාට මේ පාලනය හරියට ගෙනියන්න නම් එහෙනම් අපිට සිද්ධ වෙනවා ඉංගලන්තේ මහ බැංකුවත් කඩන්න කියලා. අපි ওই පැත්තේ ඉන්නකොට අපි තමයි ගෑ ගැව්වේ රනිල් වික්‍රමසිංහ මහත්තයා මහ බැංකුව කැඩුවයි කියලා. එතකොට ඒකෙන් ප්‍රයෝජනෙ ගත්තේ අපි නෙවෙයි. ඒත් ඉතින් මේ පැත්තේ ඉන්නේ තමයි. ඒගොල්ලන්ට තමයි ඒත් මැතිවරණයක් වෙලා. මැතිවරණයක් වෙලාදී ඒ දේ කරා. එතකොට මං කියන්නේ ඔක්කොම හොඳයි කියලා. අපි ඔක්කොම හොරු. ඒ කියන්න බෑ. බොරුවට මේ මම හොඳයි මම සුදනයි කියන්න බෑ. අපි ඔක්කොම හොරු. නමුත් මං කියන්නේ මේ පරණ හිටපු ඇමතිවරු ජනාධිපතිවරු එතකොට ඒ ඔක්කොම මාටිය පාර ගහලා තියෙනවා. ඉතින් මම කියන්නේ මෙච්චරයි. මං කියන්නේ රනිල් වික්‍රමසිංහ මහත්තයාට දැන් එදා වේදිකාවේ හිටියා විශාල පිරිසක්. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයා මගේ හදවතේ නායකයා. එතුමාට මම ගෞරව කරනවා. එතුමා නොහිටින්න මේ යුද්ධය අවසන් කරන්න බෑ. කිසි කෙනෙක් ඒ වගේ තීන්දුව ගන්නේ නැහැ. දැන් මහින්ද රාජපක්ෂ මහත්තයාට ඕනම දෙයකට මම බෙල්ල දීලා එතුමා ගැන මම කතා කරන්නේ. එතුමා මේ රටේ විශාල සේවයක් කරා. එතකොට සුප්‍රීම කෝර්තු උසාවියෙන් නඩු තීන්දුවක් දුන්නා මේ ආර්ථිකය නැති කරේ රාජපක්ෂලා 3 දෙනෙක් කියලා. ඒ 3 දෙනාත් හිටියා. මම කිව්වා ආණ්ඩුව දෙන්න එපා ගෝඨාභය මහත්තයාට ජනාධිපති අපේක්ෂකකම. මේ ඉන්න අය දුන්නා. මොකද උනේ? කැරල් එනකොට පැනලා දිව්වා. රටෙත් හිටියේ නෑ. ඒ මහත්තයාත් හිටියා. තව මේ රටේ එංගලන්තේ ඉස්පිරිතාලවල කුණු විසිකරන්න දැනක් නැතුණා. ඒගොල්ලන් දුන්නා මේ ලංකාවේ එක්තරා ව්‍යාපාරිකයෙකුට ගේන්න. එයා ඉංගලන්තේ ඉස්පිරිතාලේ කුණු මේ ලංකාවට ගෙනා. මතකනේ අර කුණු කන්දක් ගහගෙන තිබ්බා. ඒ කාලේ කොච්චර මිනිස්සු මැරුණාද? ඒ කුණු ගෙනාවා මෙයාට. ඒතකොට ඒ වගේ මුදල් වලට කෑදර මිනිස්සු පිටර ඉස්පිරිතාල වල කුණු ලංකාවට ගෙනාවන එයත් හිටියා ඉස්සරහා. හරි තව හොඳ මහතුරුත් හිටියා. දැන් මම දන්නවා මේ අපේ ගාල්ලේ දිස්ත්‍රික්කේ අපේ කාර්යවසම් මහත්තයාගේ පවුලේ කෙනෙක් හිටියා. ඒ වගේ හොඳ මහතුරු හිටියා. ඊට පස්සේ රෝහිත අබේගුණවර්ධන මහත්තයා හිටියා. රෝහිත අබේගුණවර්ධන මහත්තයා එයාගේ තියෙන්නේ මේ පාර්ලිමේන්තුවේ කතා කරන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී නැත්නම් ඇමති රෝහිත අබේගුණවර්ධන. දැන් ඉන්නවා අපේ දිස්ත්‍රික්කේ විදුර වික්‍රමනායක මහත්තයා.
අපේ රත්නසිරි වික්‍රමනායක මහත්තයාගේ පුතා අගමැතිතුමා. එතුමාට කියන්නේ විදුලි වික්‍රමනායක ඇමතිතුමා. දැන් තමුන්වහන්සේලාගේ අපේ ජනාධිපතිතුමා කියනවා රත්තරන්ගෙන් අවසරයි. රත්තරන්ගෙන් අවසරයි. දැන් බලන්න ඒකේ දාලා තිබේ කමෙන්ට් ඔක්කොම දාලා මේ හොරු ඔක්කොම එක්කවුවා. මේ රට විනාශ කරන්න යනවා. රත්තරන් කියලා හොරෙක් කළුතර දිස්ත්‍රික්කේ හිටියා. මේ රත්තරන් නෙවෙයි. හරියේ? ඒ මාල කඩපු හොරෙක් මේ එස්.පී. දිසානායක මහත්තයා දවසක් කිව්වා. ඕනනම් අහන්න. මේ සභාවේ හොඳනම් කතා කරලා තියෙනවා. කළුතරේ ඉඳන් අලුත්ගමට යනකම් ওই මාල කඩපු හොරු හිටියා. නමුත් රත්තරන් කිව්වම අපිට මතක් වෙන්නේ අර හොරා. ඒතකොට දැන් ඒ වගේ හොරු කණ්ඩායමක්ද මේක ඉස්සරහ හිටියේ. ඒකෝර බලන්න මේ අයද ඊළඟ රට පාලනය කරන්න යන්නේ. කරුණා කරලා මේක කාටත් පොදුයි. අපේ අනුර කුමාර දිසානායක මහත්තයාට මම කියනවා ඔබතුමාටත් පොදුයි. මේක මේ අපේ දීසෙන් කුමාරයා අපේ සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකතුමා එතුමාටත් පොදුයි. මේ රට පාලනය කරනවා නම් කරුණා කරලා කවුරු හරි ඉදිරිපත් වෙනවා නම් හොරුන්ව ගාව ගන්න එපා. ලබන ගමන ඉලෙක්ෂන් එක කෙනෙකුට බලන්න ඔක්කොම වේදිකාවල ඉන්නේ සියලුම හොරු ඉන්නේ. ඉතින් මේ වගේ ඇත්ත එක්ක මේ රට ගේන්න බෑ. සිංගප්පූරුව මොකද දිනුනේ? ලී කෝන් යු කිව්වා හොරගම් කරන්න නම් එන්න එපා. එයා ඉස්සලම බලයට ඇවිල්ලා එයාගේ යාළුවා තමයි හිරියට දැම්මේ. හොරගම් කරලා. හරි? ඊට පස්සේ ඔනස්ටි ඒක මේ රටට අවශ්‍යයි. ඔබතුමාගේ පියා ශ්‍රේෂ්ඨ නායකයෙක්. අතුලත් මුදින මහත්තයා ශ්‍රේෂ්ඨ නායකයෙක්. ඉතින් අපි සිරිමව බණ්ඩාරනායක මැතිණිය ශ්‍රේෂ්ඨ නායිකාවක්. ඉතින් ඒ වගේ හොරු අල්ලලා දාන්න නැත්තම් ඒ හොරුත් එක්ක නම් වැඩ කරන්නේ මේ රට දියුණු කරන්නේ කොහොමද? දැන් මේක ජූලි 7 වෙනිදා කිව්වේ අපේ මధుර විතාන මන්ත්‍රීතුමා අපේ ගමේ ඒ ගමේ කිව්වේ අපේ කළුතර දිස්ත්‍රික්කේ නම් අපිට ලොකු අපහාසයක් කරේ. ලොකු අපහාසයක් කරේ. ඒ නිසා මම කියනවා මගේ නම් එකම අරමුණ ලබන ගමන මේ හොරුත් එක්ක මේ ගමන යන නායකයෝ ඉන්නවනම් ඒ නායකින්ව පන්නන්න නවලංකා නිදහස් පක්ෂයෙන් කළුතර දිස්ත්‍රික්කයෙන් පාර්ලිමේන්තුවට නෑකම් කියන හොඳ මහත්තයෙක්ව අපි දානවා මේ හොරකම් නවත්තන්න. අපි මේ හොරකම් කරන ඕන එකෙක් අපි බලාගෙන ඉන්නවා හොරේද ඉරිදා. දැන් කවුද මිනිස්සු කෑ ගහලා අපේ සෞඛ්‍ය අමාත්‍යතුමාව දැම්මා. ඒ වගේ ලබන ගමන ආණ්ඩුවේ සෙල්ලම් කරන්න එන්න එපා. සෙල්ලම් කරන්න එන්න එපා. මමත් කොහොම හරි පාර්ලිමේන්තුවට එනවා. කරුණාකරලා සෙල්ලම් කරන්න ලෑස්ති වෙන්න එපා. කළුතර දිස්ත්‍රික්කෙන් හරි අපේක්ෂකෙක් අපි දානවා පාර්ලිමේන්තුවට නෑකම් කියන කළුතර දිස්ත්‍රික්කෙන්. මොකද කළුතර දිස්ත්‍රික්කයට අපහාස කරපු නිසා ඒ අපහාස නැති කරන්න ඊළඟ ජනාධිපතිවරයා කළුතර දිස්ත්‍රික්කෙන් පත් වෙයි කියන එක මම තමුන්වහන්සේට කියන්නේ. බොහොම ස්තුතියි. මම මීට වැඩි කතා කරන්නේ නැහැ. බොහොම ස්තුතියි.